ඔයාලා හැමෝටම ආයුබෝවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නයමිරිස් පැලවලට වැදගත්ම පොහොරයක් වන 1052 10 කියන පොහොරයක කොහොමද හරි විදියට යොදන්නේ කියලා. මම මේ පොහොරයක ගැන වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන්නම්. දැන් අපි බලමු කොහොමද මේ පොහොරයක ගහට දාන්න ඕන ප්‍රමාණය හදාගන්නේ කියලා. අපි මේ පොහොරයක දාන ප්‍රමාණය කිව්වොත් වතුර ලීටරයකට මේ පොහොරයකින් ග්‍රෑම් එකක් තමයි දාගන්නේ. ග්‍රෑම් එකක් කියන්නේ තේ හැන්දින් එකක්. වතුර ලීටර 11ක් හදාගන්න නිසා තේ හැන්දි 11ක් දාගන්නවා. මම මේක හිතේ මිම්මට දාගන්නවා. ඔයාලා මේක දාගද්දි ග්‍රෑම් ගාන තරාදියකින් කිරලා දාගන්න ඕන හොඳයි කියලා මම හිතනවා. ඔයාලට මේ වගේ තරාදියක් ගන්න පුළුවන්. රුපියල් 900ක් වගේ පොඩි ගානකට. ඔයාලට අපෙන් මිලදී ගන්නත් පුළුවන්. ඔය යට තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න කිලෝ 10ක් කිරන්න පුළුවන් නිසා ඔයාගේ නයිමිරිස් ඵලදාවත් කිරා ගන්න පුළුවන් මේකෙන්. දාගත්ත කොහොර ටික මේ විදියට හොඳට කවලම් කරගන්න ඕන. ඊළඟට අපි ගහට දාද්දි මේ වගේ මිලි ගාන ලකුණු කරපු කෝප්පයකින් එක ගහගෙන මිලි 100ක් වටන විදියට ගහේ මූල පද්ධතියට අපි මේ දියර පොහොර එක දාගන්නවා. ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. යෝගට් කප් එකකින් එකක් දැම්මනම් මැන ඉන්න දෙයක් නැහැ. යෝගට් කප්පෙන් එකක් මිලි 100ක් අල්ලන නිසා වැඩේ ලේසි. හරි එහෙනම් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ පොහොර එක ගහට දාන්න ඕන ප්‍රමාණය ගැන දැනගන්න ඇති කියලා. ඊළඟට අපි බලමු මේ පොහොර එක මොන වගේ පොහොර එකක්ද මොන කාලයටද වගාවට දාන්න ඕන සහ මේ පොහොර එකෙන් වගාවට ලැබෙන දේවල්. ඒ වගේම මතක් කරනවා Mr. Naymiris YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා කියලා. 1052 10 කියන්නේ NPK පොහොර එකක්. ඒ කියන්නේ nitrogen 10%යි phosphorus 52යි potassium 10%ක් තියෙනවා. මේකේ phosphorus 52ක් වැඩි නිසා ගසේ මුල් වැඩි වෙනවා. පැල ශක්තිමත් වෙනවා. ඒ වගේම පැල ඉක්මනට වර්ධනය කරන කොහොර එකක් තමයි මේ 1052 10 කියන්නේ. පොහොර යොදන කාලය කිව්වොත් මේ පොහොර එක වැඩියෙන්ම දාන්නේ පැල කුඩා කාලේ. ඒ කියන්නේ ඉඳලා දවස් 15ක් අතරේ එක පොහොර මුරයක් දානවා. ආයේ දවස් 30කින් තව පොහොර මුරයක් දානවා. ඔය විදිහට දවස් 10න් 10 හෝ 15න් 15ට දාගෙන යන්න පුළුවන්. ඒක ඔයාලා ෂෙඩියුල් එකක් විදිහට හදාගන්න. තව දෙයක් කියන්න තියෙනවා. 1052 10 කියන පොහොර එකත් එක්ක 30යි 10 10 කියන මේ පොහොර එකත් මාරුවෙන් මාරුවට යොදනවා නම් ගොඩක් හොඳයි. මේ පොහොර එක ගැන මම වීඩියෝ එකකින් ඉස්සරහට අරගෙන එන්නම්. හරියනම් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.